අපි අද සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියංක 7 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියංක 7 සාකච්ඡා කරන්නේ. එදා අපි තනි ව්‍යාපාර ගිණුම් කරන්නේ සාකච්ඡා කරා. තනි ව්‍යාපාර ගිණුම් කරන්නේ කතා කළා. හරි. අපි එදා පැහැදිලි කරා මූල්‍ය ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් හා මෙහෙයුම් ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් හා ආයෝජන ක්‍රියාකාරකම් කියලා. right. පුතේ අපි එදා කතා කරාම පැහැදිලි කරා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියංක 7. එතන මේ ප්‍රමිතියෙන් අපි කිව්වා එදා පැහැදිලි කළා මේ ප්‍රමිතියෙන් කියන්නේ ව්‍යාපාරයක මුදල් ප්‍රවාහයන් කියන එකයි කතා කරන්නේ. එතකොට මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ මුදල් ගලාගෙන ඒම සහ ගලාගෙන යාම. එතකොට පුතේ මේකද කියන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ව්‍යාපාරයක මුදල් හා මුදල් වලට සමාන දෑ මොකද උනේ කියලා විග්‍රහ කරන්නයි මුදල් ප්‍රකාශනයක් හදන්නේ. එහෙනම් අපි මෙතෙන්දී කාලච්ඡේදයේ ආරම්භයේ අපි ළඟ තියෙන මුදල් හා මුදල් වලට සමාන දෑ වලට එකතු කරන්න ඕනේ අපි කාලච්ඡේදයේ ඇති වූ මුදල් හා මුදල් සමාන දෑ වැඩිවීමක්ද අඩුවීමක්ද කියන එක. එකතු කරලා අපිට ලැබෙනවා කාලච්ඡේදයේ අවසානයේ මුදල් හා මුදල් සමාන දෑ. එතන මම නිර්වචන ඉදිරිපත් කරා මුදල් කියන්නේ මොනවද මුදල් සමාන දෑ කියන්නේ මොනවද කියන එක. එතන මේ මුදල් ප්‍රවාහය අපි කාණ්ඩ 3කට ඉදිරිපත් කරනවක මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් හා මූල්‍ය ක්‍රියාකාරකම් කියලා. මෙහෙයුම් ක්‍රියාකාරකම් ආයෝජන ක්‍රියාකාරකම් හා මූල්‍ය ක්‍රියාකාරකම් කියලා අපි සාකච්ඡා කළා. හරි. එදා විතර මම විග්‍රහ කරා එහෙනම් මොනවද මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා මේවා එදා ගිය සතිය පැහැදිලි කළා. පුතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ ව්‍යාපාරයක ලාභය අලාභයේ තීරණය වෙන බලපානවා ඒ වගේම දෛනික මෙහෙයුම් දේවල් ටික. එතන මොනවද? විදුලි බිල ගෙවෙනවා, වැටුප්පා වේතන ගෙවනවා, පරිපාලන වියදම් ඕවට කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම්. අනිත් පැත්තෙන් අත්පිට විකුණුම් එතන ප්‍රධාන මෙහෙයුම් ආදාය විතරයි මෙතෙන්දි ගන්න. අනිත් ආදායන් අපි ගන්නෙ ආයෝජන ක්‍රියාකාරකම් වලට. ප්‍රධාන මෙහෙයුම් ආදාය. හරි. එතන අපි ආයෝජන ක්‍රියාකාරකම් ගත්තොත් එහෙම මොනවද? ස්ථාරාත්කම් මිලට ගැනීම, ස්ථාරාත්කම් විකිණීමෙන් ලැබෙන මුදල්, ආයෝජන මිලට ගැනීම, ආයෝජන විකිණීම, ආයෝජන විවිධ ආයෝජන ආදායම් ඔය ටික. මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ ආයතනයට අරමුදල් සපයා ගන්නකොට මේ අරමුදල් සපයා ගැනීමත් ආශ්‍රිතව ඇතිවන ආදායම් අරමුදල් සපයා ගැනීමේදී ඇතිවන වියදම් සහ මුදල් ලැබීම. නම් උදාහරණ බැංකු ණයක් ගන්නවා. මුදල් ලැබීම. බැංකු ණය ගෙවනවා. මුදල් යාම. ඊළඟට කොටස් නිකුත් කරනවා. මුදල් ලැබීම. ණය කර නිදහස් කරනවා. මුදල් ගෙවීම. ණය කර නිකුත් කරනවා. මුදල් ලැබීම. ණය කර නිදහස් කරනවා. මුදල් ගෙවීම. right. අපි පුංචි අභ්‍යාසයක් කියලා ගමු. ඔයාලා ටියුට් එකේ දාලා print out එකක් ගන්න ඉතින් ඕගොල්ලෝ
right උදේ ලියාගන්න මෙහෙම ලියාගන්න පහත අයිතම පහත අයිතම පහත අයිතම මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය වශයෙන් බෙදා දක්වන්න මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය වශයෙන් බෙදා දක්වන්න එක පොතේ දැන් පොතේ තීරු හතරක් බෙදාගෙන මෙහෙම පළවෙනි එකේ අයිතමය කියලා ලොකු ඉඩක් තියාගන්න ඊළඟ එක මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය කියලා තීරු තුනක් තියාගන්න පළවෙනි එක අයිතමය ලියන්න විස්තරාත්මකව ලියන්න අපි ලොකු ඉඩක් තියාගෙන කියලා පොඩි තීරු තුනක් ගහගන්න මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය කියලා 100 පිටුවක් විතර කෙලවරෙන් තීරු තුනක් ගහගන්න මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය කියලා මුලින් අයිතමය කියලා ලියන්න ඉඩ තියාගන්න ඒක ඉස්සරහින් මෙහෙයුම් ආයෝජන හා මූල්‍ය කියලා ගහගන්න තීරු තුනක් රයිට් පුතේ ලියාගන්න අයිතම ලියාගන්න පළවෙනි එක පැරණි කාර්යාල උපකරණ විකිණීමේ ලද මුදල පැරණි කාර්යාල උපකරණ විකිණීමේ ලද මුදල දෙක බැංකු ණය ආපසු ගෙවීම බැංකු ණය ආපසු ගෙවීම තුන වෙළඳ ලැබිය යුතු දෑවලින් ලැබෙන මුදල් හා චෙක්පත් වෙළඳ ලැබිය යුතු දෑවලින් ලැබෙන මුදල් හා චෙක්පත් ලාභාංශ ගෙවීම ලාභාංශ ගෙවීම ඊළඟ එක සේවක මණ්ඩලයට ගෙවූ වැටුප්පා වේතන සේවක මණ්ඩලයට ගෙවූ වැටුප්පා වේතන ඊළඟ එක ව්‍යාපාර ගොඩනැගිලි සඳහා කුලී ලැබීම
ව්‍යාපාර ගොඩනැගීම සඳහා කුලිය ලැබීම. ඊළඟ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට යන්ත්‍රයක් මිලට ගැනීම. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට යන්ත්‍රයක් මිලට ගැනීම. වෙළඳ ගෙවිය යුතු දෑවලින් ගෙවූ චෙක්පත්. වෙළඳ ගෙවිය යුතු දෑවලට ගෙවූ චෙක්පත්. ආදායම් බදු ගෙවීම. ආදායම් බදු ගෙවීම. ඊළඟ කල්බදු ක්‍රමයට ගත් දේපල සඳහා ගෙවූ කල්බදු ක්‍රමයට ගත් දේපල සඳහා ගෙවූ කල්බදු වාරිකය. කල්බදු ක්‍රමයට ගත් දේපල සඳහා ගෙවූ කල්බදු වාරිකය. වරහත පොලිය හැර කල්බදු ක්‍රමයට ගත් දේපල සඳහා ගෙවූ කල්බදු වාරිකය වරහත පොලිය හැර. ඊළඟ කොටස් නිකුත් කිරීමෙන් ලැබෙන මුදල්. කොටස් නිකුතෙන් ලැබෙන මුදල්. ඊළඟ වෙනත් සමාගම කොටස් මිලට ගැනීම. වෙනත් සමාගම කොටස් මිලට ගැනීම. ඊළඟ මිලට ගෙන තිබූ කොටස් විකිණීමෙන් ලැබෙන මුදල්. මිලට ගෙන තිබූ කොටස් විකිණීමෙන් ලැබෙන මුදල්. ඊළඟ බැංකු ණය ගැනීම. බැංකු ණය ගැනීම. ඊළඟ විගණන ගාස්තු ගෙවීම. විගණන ගාස්තු ගෙවීම.
ස්ථාවර තැන්පතු පොලිය ලැබීම. ස්ථාවර තැන්පතු පොලිය ලැබීම. ඊළඟ එක දිගුකාලීන ආයෝජන අත්පත් කර ගැනීම. දිගුකාලීන ආයෝජන අත්පත් කර ගැනීම. ඊළඟ අත්පිට විකුණුම්. අත්පිට විකුණුම්. අත්පිට ගැනුම්. ණය පොලී ගෙවීම. ණය පොලී ගෙවීම. දේපල පිරියතුපකන මිලට ගැනීම. දේපල පිරියතුපකන මිලට ගැනීම. කාල්බදු පදනමකට මෝටර සඳහා ගෙවූ මූලික තැන්පතු. ඊළඟ එක කාල්බදු පදනමකට මෝටර සඳහා කාල්බදු පදනමකට මෝටර සඳහා ගෙවූ මූලික තැන්පතු. සැපයුම් කරුවන්ට කරන ගෙවීම. සැපයුම් කරුවන්ට කරන ගෙවීම. right පුතේ දැන් තුන අපි දැන් ගොඩක් ඒවා කිව්වා ඔය ටික ඔයාලා ලියන්න ඕනි right දැන් මම මේ කියපු ටික තමයි මම කියනවා ලියාගත්තානේ දැන් මේ වැදගත් එකක් මේකේ අනිවාර්ය භාගයට දාන්නක් එනවා දරුවනේ හරි ඒතර මේක ඔයාලා ලියන්න ඕනි මෙහෙයුම් ආයෝජන හා මුල්‍ය කියලා කොටස් තුනක් බෙදුවානේ මේ තුනට ඔයාලා හරි දාගෙන යන්න දැන් එකක් බාන්න පළවෙනි එක පැරණි කාර්යාලු කරන විකිණීම ලැබෙන මුදල් ඒ කියන්නේ ස්ථාවරත්ව විකිණීමනේ ඒක ඒතර ආයෝජන ක්‍රියාකාරකම නැවතම පැහැදිලි කරන්නම් මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා කියන්නේ දැන් මේ මුදල් ප්‍රවාහයන් විග්‍රහ කරනවා. දැන් ගිණුම් ව්‍යාපාරයක යම් කාලච්ඡේදයක් තුළ මුදල් ප්‍රවාහයන් මේ විග්‍රහ කරනවා. මුදල් ප්‍රවාහයන් කියන්නේ මොනවද? මුදල් යාම් සහ ඒම්. පොදුවේ කියන වචනේ ප්‍රවාහයන් cash flow කියලා. cash inflow cash outflow දෙකම තියෙනවා. right? එතකොට පුතේ දැන් මේකේ අනිවාර්යෙන් ගාණක් එනවා. පරීක්ෂා මේක හොඳට බලා ගන්න අහගන්න. එතන මේ කෑෂ් ෆ්ලෝ එකක් හදන එක. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන එක ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියන්ක එකෙන් අනිවාර්ය කරලා තියෙනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලය ඇතුළත. ඔබ දන්නවා මූල්‍ය ප්‍රකාශන කට්ටලය ඇතුළත තියෙන සංරචක පහ. මොනවද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකා වෙනස්වීම ප්‍රකාශනය, ගිණුම් වලට දාලා සටහන. ඔය පහම අපි සාකච්ඡා කරනවා. දැන් ඊළඟ දවසේ කතා කරන්නේ සමාගම් සඳහා ගිණුම් කරන එකේ ටියුට් එකක් දාන එක print out එකක් ගන්න. right පැරණි කාර්යාලු කරන විකිණීම ලැබෙන මුදල්. හරි. එතන මොකක්ද ඒක? ආයෝජන ක්‍රියාකාරකම. එතන මෙහෙයුම් ක්‍රියාකාරකම කියන්නේ දෛනික මෙහෙයුම් කාර්යය. එතන මේකේ දැන් ආයෝජන ආදායම් මේවා ආයෝජන ක්‍රියාකාරකට ගන්න. එතන මුදල් ලැබීම වලට සලකන්නේ ණයගැති ලැබීම සහ අත්පිට විකුණන ලැබීම විතරයි. හරි. ණයගැති ලැබීම අත්පිට විකුණන ලැබීම. දැන් අනික මෙහෙයුම් වියදම් ටික වියදම්. එතන මෙහෙයුම් ක්‍රියාකාරකවට ගන්න අත්පිට විකුණුම් ණයගැති ලැබීම සහ මෙහෙයුම් වියදම් ටික. ආයෝජන ක්‍රියාකාරවල ගන්න ස්ථාවරත්ව මිලට ගැනීම, ස්ථාවරත්ව විකිණීම, ආයෝජන මිලට ගැනීම, ආයෝජන විකිණීම සහ ආයෝජන ආදායම්. මුල්‍ය ක්‍රියාකාරකම් වලට
ව්‍යාපාරට අරමුදල් සපයා ගැනීමට දාන දේවල්. ණයකර නිකුත් කිරීම මුදල් ලැබීම. ණයකර නිදහස් කිරීම මුදල් යාම. බැංකු ණය ගන්න එක මුදල් ලැබීම. බැංකු ණය ගෙවන එක මුදල් ගෙවීම. හරි. දැන් ඔයාලා ලියලා යනකොට මොනවද කියන එක අපි ගානක් අද මිලා ටියුට් එකේ ගාන හදමු. මේක පොඩ්ඩක් ලියන්න බලන්න. පොඩි උත්සාහයක් ගන්න. ඔව්. ඒක කියන්නේ
ඔව් නෑ නේද ඔක්කොම කරලා ඉන්න ගාන හරි හරි පුතේ ඒක චෙක් කරගන්න දැන්. පැරණි කාර්යකරන විකිරණ ලද මුදල් ආයෝජන ක්‍රියාකාරකම්. දෙක බැංකු ණය අපස ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම්. මූල්‍ය ක්‍රියාකාරකම්. ඊළඟ වෙළඳ ලැබිත් දෑවර මුදල් හා චෙක්පත් ලැබෙනවා. ඒ කියන්නේ නායකත්වයේ මුදල් හා චෙක්පත් ලැබෙන එක මෙහෙයුම් ක්‍රියාකාරකම්. ලාභාංශ ගෙවනවා. අපි ලාභාංශ ගෙවන්නේ අපේ කොටස් කරුවන්ට. එහෙනම් අපි සමාගමක. දැන් සමේ ලාභාංශ කියන කතාව දාන්නේ සමාගම් වලට පුතේ. දැන් සමාගම් ගිනුම්කට අපි ඊළඟ එක අවසාන මාතෘකාව. ඒතර සමාගමක ලාභාංශ ගෙවනවා කියන එක මූල්‍ය ක්‍රියාකාරකම. සේවකයන්ට වැටුප්පා වේතන ගෙවනවා කියන එක මෙහෙයුම් ක්‍රියාකාරකම. ව්‍යාපාර ගොඩනැගිලි සහ කුලිය ලැබෙනවා කියන එක ආයෝජන ක්‍රියාකාරකම. ආයෝජන ක්‍රියාකාරකම. ඒකට හරි හරි දාන්න. හරියක් හරියක් දාන්න. ව්‍යාපාරයේ ප්‍රයෝජනට යන්ත්‍රයක් මිලට ගන්නවා. ව්‍යාපාරයේ ප්‍රයෝජනට යන්ත්‍රයක් මිලට ගන්න එක ආයෝජන ක්‍රියාකාරකම. ඊළඟ වෙළඳ ගෙවිය යුතු දෑවලට ගෙවූ චෙක්පත්. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවූ චෙක්පත්. මෙහෙයුම් ක්‍රියාකාරකම. ආදායම් බදු ගෙවනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්. ඊළඟට කල්බදු ක්‍රමයට ගත් දේපොළ සඳහා ගෙවූ කල්බදු වාරිකය. පොලිය හැර. කල්බදු ක්‍රමයට කියන්නේ අපි ලීසින් කරනවා කියලා කියන්නේ. මේ ලීසින් කළා අපි දේපොළක් අරගෙන ඒකට වාරිකයක් ගෙවුවහම ඒක මූල්‍ය ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ණය ගෙවනවා වගේනේ. ඒතර මූල්‍ය ක්‍රියාකාරකම් මුදල් අඩුවීම. කොටස් නිකුතේ ලැබෙන මුදල්. මූල්‍ය ක්‍රියාකාරකම්. වෙනස් සමාගම කොටස් නිල්දි ගන්න එක. අපි තව අපේ එකක නෙවෙයි වෙනගේ කොටස් නිල්දි ගන්නවා. ඒක ආයෝජන ක්‍රියාකාරකම්. බැංකු ණය ගන්නවා. මූල්‍ය ක්‍රියාකාරකම්. විගණන ගාස්තු ගෙවනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම්. දිගු කාලීන ආයෝජන අත්පත් කර ගන්නවා. ආයෝජන ක්‍රියාකාරකම්. අත්පිට විකුණුම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. අත්පිට ගැනුම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. ණය පොලිය ගෙවනවා. ණය පොලිය ගෙවනවා. ඒකත් මෙහෙයුම් ක්‍රියාකාරකම්. දේපල පිරිත උපකරණ මිලට ගන්නවා. ආයෝජන. කාල්බදු ක්‍රමයටගත් මෝටර වාහන ඇස්සා ගෙවූ මූලික තැන්පතු. අපි ගෙවන මූලික තැන්පතු පුතේ ආයෝජන. සැපයුම් කරුවන්ට කොටස් කරුවන්ට ගෙවනවා. සරි අපේ සැපයුම් කරුවන් කියන අපිට බාණ්ඩ සපයනවා. ඒ කියන්නේ ණය හිමියන්. ඒක මෙහෙයුම් ක්‍රියාකාරකම්. හරි. දැන් පුතේ අනුමාර්ථකාවක් ක්‍රියා ගන්න මෙහිම වැදගත් අවබෝධය ලියන්න. නැවත ලියන්න පුංචි අනුමාර්ථකාවක්. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම. නැවත ලියන්න අනුමාර්ථකාවක්. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම. මෙහෙම ලියන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගනී. ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගනී. එක ඍජු ක්‍රමය, දෙක වක්‍ර ක්‍රමය. එක ඍජු ක්‍රමය, දෙක වක්‍ර ක්‍රමය. එක ඍජු ක්‍රමය, දෙක වක්‍ර ක්‍රමය. මෙම ක්‍රම දෙකේම ඇති එකම වෙනස වන්නේ මෙම ක්‍රම දෙකේම ඇති පාඩේ ලියන්න. මෙම ක්‍රම දෙකේම ඇති
එකම වෙනස වන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහයන් ඉදිරිපත් කරන ආකාරය පමණයි. මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහයන් ඉදිරිපත් කරන ආකාරය පමණයි. ආයෝජන හා මුල්‍ය ක්‍රියාකාරකම් ආයෝජන හා මුල්‍ය ක්‍රියාකාරකම් ආයෝජන හා මුල්‍ය ක්‍රියාකාරකම් ක්‍රම දෙකේදීම එකම ක්‍රම වේ. ක්‍රම දෙකේදීම එකම ක්‍රමයට වේ. ක්‍රම දෙකේදීම එකම ක්‍රමයට වේ. වෙනව ලියන්න. ඒ අනුව මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ලද මුදල් ප්‍රවාහය. ඒ අනුව මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ලද මුදල් ප්‍රවාහය ඍජු ක්‍රමයේදී හා වක්‍ර ක්‍රමයේදී 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 ඒ අනුව මෙහෙයුම් ක්‍රියාකාරකම් ලද මුදල් ප්‍රවාහය ඍජු ක්‍රමයේදී හා වක්‍ර ක්‍රමයේදී වෙන වෙනම සලකා බලයි. පුතේ පොත දෙපැත්ත බෙදලා ලියා ගන්න ඍජු ක්‍රමය වක්‍ර ක්‍රමය කියලා. පොත දෙපැත්ත බෙදලා ලියා ගන්න ඍජු ක්‍රමය වක්‍ර ක්‍රමය. right. පුතේ ඍජු ක්‍රමය වක්‍ර ක්‍රමය. දැන් ඍජු පොත දෙපැත්ත බෙදලා ඍජු ක්‍රමය වක්‍ර ක්‍රමය. ඍජු ක්‍රමයේ පැත්ත ලියා ගන්න මේවා. මෙහෙයුම් ක්‍රියාකාරකම් තුල ඇති ඍජු ක්‍රමයේ පැත්ත ලියා ගන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම් තුල ඇති ප්‍රධාන ගනුදෙනු වලින් ලද හා ගෙවූ මුදල් ඍජුවම වාර්තා කරයි. උදාහරණ ඉතින් පළවෙනි උදාහරණය පළවෙනි. ඍජුවම වාර්තා කරයි. උදාහරණ පළවෙනි. අත්පිට ගැනුම් හා විකුණුම්. ඊළඟට ණය හිමි ගෙවීම හා ණයගැති ලැබීම.
ලද කොමිස් මුදලින් කළ මෙහෙයුම් වියදම් මුදලින් කළ මෙහෙයුම් වියදම් වර ඇතුළ පරිපාලන බෙදාහැරීම් පරිපාලන බෙදාහැරීම් ඊළඟ ගෙවූ ණය පොලි ගෙවූ ණය පොලි ගෙවූ ආදායම් බදු හරි පුතේ දැන් වක්‍රමය කියලා එනවා වක්‍රමය පැත්ත වක්‍රමය පැත්ත කියලා ගන්න වක්‍රම පැත්ත යන්න දැන් පුතේ වක්‍ර ක්‍රමයේදී මෙහෙමයි කරන්නේ අහගන්න දැන් ව්‍යාපාරයේ බදු පෙර සුද්ධ ලාභය ගන්නවා මේ බදු පෙර සුද්ධ ලාභය කියලා කියන්නේ ලාභාලාභ ගෙනුවෙන් හොයන බදු පෙර සුද්ධ ලාභය කියන්නේ දරුවනේ මුදල් ප්‍රවාහයක් නෙවෙයි. ඒකට හේතුව ආව දන්නවා මේ දැන් ව්‍යාපාරයක් අධික ලාභ ලබලා තියෙනවා. එකකින් අදහස් කරන්නේ සියල්ල මුදල් කියන එක. දැන් උදාහරණ අපි ණයට වික්කයි කියලා හිතන්න. ණයට වික්කොත් ව්‍යාපාර මුදල් ප්‍රවාහයක් නැහැනේ. හැබැයි ව්‍යාපාර ලාභ ලබනවනේ. ඒ නිසා මේ දැන් ව්‍යාපාරයේ ලාභය කියන එක අපිට මුදල් ප්‍රවාහය කියලා සලකන්න බෑ. අපි මෙතෙන්දි කරන්නේ මේ ව්‍යාපාරයේ ලාභය හොයනගත්තු අයිතම වලට ලාභය හොයනගත්තු අයිතම වලට මුදල් ප්‍රවාහය නොවන අයිතම ගලපනවා. ගලපලා ලාභය තුලින් ඇතිවන මුදල් ප්‍රවාහය හඳුනා ගන්නවා. right තියාගන්න එහෙනම්. කාලච්ඡේදයේ බදු පෙර සුද්ධ ලාභය හුවා ලාභය. කාලච්ඡේදයේ බදු පෙර සුද්ධ ලාභය හුවා ලාභය. කාලච්ඡේදයේ බදු පෙර සුද්ධ ලාභය හුවා ලාභය. පදනමක් ලෙසගෙන එයට ගැළපීම් සිදු කරයි. එයට ගැළපීම් සිදු කරයි. ඒ තුලින් මුදල් ප්‍රවාහයන් නොවන අයිතමයන්ගේ බලපෑම ඉවත් කරයි. උදාහරණ වත්කම්ශය එකතු කිරීම. වත්කම්ශය එකතු කරනවා. ඒක මුදල් ප්‍රවාහයක් නෙවෙයි ලාභයෙන් අඩු කරලා තියෙන අය දෙක එකතු කරනවා. ඒ වත්කම්ශය කියන්නේ මුදල් ප්‍රවාහයක් නෙවෙයි. වත්කම්ශය එකතු කිරීම. ඊළඟට ස්ථාවරවත්කම් විකිණීමේ ලාභ අඩුකොට ස්ථාවරවත්කම් විකිණීම ලද මුදල ආයෝජන ක්‍රියාකාරකත්වය දක්වයි. ආයෝජන ක්‍රියාකාරකමක් දක්වයි. ඊළඟට වෙනත් ක්‍රියාකාරකම් යටතට ගැනෙන අයිතම. වෙනත් ක්‍රියාකාරකම් යටතට ගැනෙන අයිතම. වෙනත් ක්‍රියාකාරකම් යටතට ගැනෙන අයිතම.
බදු පෙර ලාභයට ගලපා ඇතිනම්. බදු පෙර ලාභයට ගලපා ඇතිනම්. බදු පෙර ලාභයට ගලපා ඇතිනම්. ඒවා ඒ නිවත් කොට. ඒවායින් නිවත් කොට. ඒවායින් නිවත් කොට අදාළ ක්‍රියාකාරකමක් දක්වයි. අදාළ ක්‍රියාකාරකමක් දක්වයි. අදාළ ක්‍රියාකාරයක් දක්වයි. උදාහරණ පොලි ආදායම් ලාභාංශ ආදායම්. උදාහරණ පොලි ආදායම් ලාභාංශ ආදායම්. ඊළඟට උපචිතයන් හා ඉදිරියට කළ ගෙවීම සහිත උපචිතයන් හා ඉදිරියට කළ ගෙවීම සහිත උපචිතයන් හා ඉදිරියට කළ ගෙවීම සහිත කාරක ප්‍රාග්ධන සංචලන ගැලපීම. කාරක ප්‍රාග්ධන සංචලන ගැලපීම. ඊළඟට ගෙවූ ණය පොලී හා ගෙවූ ආදායම් බදු ගැලපීම. ගෙවූ ණය පොලී හා ගෙවූ ආදායම් බදු ගැලපීම. right. ඒක ඔයගොල්ලන්ගේ ටියුට් එකේ අභ්‍යාසංක එක ගන්න. පාලේ ටියුට් එකේ අභ්‍යාසංක එක. right. ඉතින් බලන්න අභ්‍යාසංකේ පහත් තොරතුරු භාවිතා කර මුදල් ප්‍රකාශනයක් හදන්න කියලා කියන්නේ. හරි. ආයෙත් ටියුට් එකේ අභ්‍යාසංකේ එක පොඩි ගානක් භාගයට යම් ගානක් වෙනවා. හොඳට මේකෙන් බලන්න.
කෙලවරෙන් තීරු දෙකක් දාගන්න. හරි. සීමිත කොළඹ පොදු සමාගම සීමිත කොළඹ පොදු සමාගම 2023යි 3.31 දිනේ අවසන් වූ වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඍජු ක්‍රම ඉස්ලාම් පිළිය ගන්න අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් රූල් හතරක් තියලා මෙහෙයුම් ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහ ඊළඟට පොලී ගෙවීම ආදායම් බදු ගෙවීමට පහක්ම කියලා පොලී ගෙවීම ආදායම් බදු ගෙවීම පොලී ගෙවීම ආදායම් බදු ගෙවීම එතනින් අපි හොයා ගන්නවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහ ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් ඒකවල හතරක් විතර තියලා ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය ආයෝජන ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය ඊළඟට මූල්‍ය ක්‍රියාකාරකම් ඒක ඊළඟ පළවෙනි පේන නිසා මෙතන ලියන්න මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහ මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය හරි ඊළඟට එකතු කරලා කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් හා මුදල් සමාන්තර
කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් හා මුදල් සමානයි. නෑ. පුතේ ඒක වැරදි. මෙතන මේ තුනේ විතර අපි කියන්නේ කාලච්ඡේදයේ තුල. කාල කාලච්ඡේදයේ තුල මුදල් හා මුදල් සමාන දෑයි සිදු වූ වෙනස. ඒ කියන්නේ අඩුවීමක් හෝ වැඩිවීමක්. කාලච්ඡේදයේ තුල මුදල් හා මුදල් සමාන දෑ සිදු වෙනස. ඒ කියන්නේ මෙහෙයුම් ආයෝජන හා මුල්‍ය කියන මේ තුනේම කාලච්ඡේදයේ තුල මුදල් හා මුදල් සමාන දෑ සිදු වෙනස. ඒකට එකතු කරනවා කාලච්ඡේදය ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ. ලැබෙන උත්තරේ කාලච්ඡේදය අවසානයේ මුදල් හා මුදල් සමාන නැහැ. කාලච්ඡේදයේ අවසානයේ මුදල් හා මුදල් සමාන නැහැ. ඔක ලියා ගන්න.
පුතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ටූල් පහක් තිබ්බා. මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහය. ඒක ඇත්තේ පොලී ගෙවීම ආදායම් මුදල් ගෙවීම. ඉතින් හොයාගන්නවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟ ආයෝජන ක්‍රියාකාරකම් ටූල් හතරක් තිබ්බා. ආයෝජන ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහය. මූල්‍ය ක්‍රියාකාර එක ටූල් හතරක් විතර තියලා මූල්‍ය ක්‍රියාකාරකම් වල සුද්ධ මුදල් ප්‍රවාහය. මූල්‍ය ක්‍රියාකාරකම් සුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට කාලච්ඡේදය තුළ මුදල් ආදායම් සමාන දැහැවු වෙනස. ඒකට එකතු කරනවා කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් සමානද. රයිට් අපි බලමු දැන්. පළවෙනි එක. සියලුම විකුණුම් අත්පිට පදන මත කරන ලබේ. වාර්ෂික සඳහන් මුළු විකුණුම 1500 13 හරි. එතන ණයට විකුණුම් නැහැ නේද? අත්පිට විකුණුම්. මෙහෙයුම් ක්‍රියාකාරකමක් 1500. සියලුම ගැනුම් ණය පදනම් කරනු ලැබේ. වර්ෂය තුලදී කළ ගැනුම් 900ක් වූ අතර එයින් 75ක් වර්ෂය තුල පියවා ඇත. එම පියවීම හා බෙදුණු ලද වට්ටම 25000යි. එනම් සියලුම ගැනුම් ණය පදනමටනේ. වර්ෂය තුල ගැනුම් කියද ගැනුම් 900යි. හරි. පියවීම 975 පියවුවා. ඒ කියන්නේ 675. පියවලා තියෙනවා 675. එම පියවීම හා බැඳුණු ලද වට්ටම් සිරිස් බය ලද වට්ටම්. ලද වට්ටම් 25යි. එහෙනම් මුදල් ගෙවීම 650යි.
මුදල් ගෙවීම 650. ඕම් බලන්න මුදල් ගෙවලා තියෙන 650යි. හරි. එහෙනම් ණය ගෙවීම 650. මුදල් යාම. ණය ගෙවීම 650ක් මුදල් යාම. අඩු වීම. ඊළඟ තුන්වෙනි එක. වර්ෂයේ රුපියල් 100ක ෂෙයා සහිත සමාගමේ මුල් බිම වියදම් 350. එතන බලන්න මේ මෙහි මම ඒකත් තීග්‍රව කරනවා බලන්න. කොම් බලන්න මෙහිම වියදම. ලාභකට මෙහි වියදම් කියලා මාරු වෙලා තියෙනවා. ලාභයෙන් කපලා තියෙනවා මෙහි වියදම් 350. එයින් 50ක් උපචිතයිනේ. ඒ කියන්නේ 15ට ගෙන ගිය ශේෂය 50යි. ඒ කියන්නේ මුදල් ගෙවලා නැතිව 50ක් තිබුණා කියලා. ඊළඟ ෂෙයා වියදම් 100යි. එහෙනම් මුදල් ගෙවලා තියෙන පුතේ 200යි. මේ බලන්න ව්‍යාපාරයේ සම්පූර්ණ මෙහෙම වියදම් කියලා 350ක් ලාභයෙන් කපලා. ගාණ කියන එකෙන් 100ක් ෂෙයා වියදම්. එහෙනම් ඒක මුදල් ප්‍රවාහයක් නෙමෙයි ෂෙයා කියන්නේ. ඒතර ඒකෙන් 50ක් උපචිතලා තියෙනවා ගෙවලා නැහැ. ඊළඟ අවුරුද්ද ගෙවන්නේ. එහෙනම් වර්ෂයේ මුදල් ගෙවලා තියෙන 200ක් විතරයි. එහෙනම් මෙහි වියදම් 200. ඒ පෙරවල ලියාගන්න ගත්ත තාලේ මෙහි වියදම් 200යි. එහෙනම් පාති වියදම් වර්ෂය තුල සමාගම ගෙවා කියනවා. එහෙනම් පොලී වියදම 45යි. පොලී 45ක් ගෙවලා. ආදායම බදු 100 ඕකට ගැළපිලා යනවා මේ නිකන්. ආදායම බදු 125. ගැළපිලාක 5. වර්ෂය තුල සමාගම විසින් සීමාසිත දක්ෂිණ සමාගමයි. පොදු සමාගම් වල කොටස් 1,50,000ක් ආයෝජනය කරලු. අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා. ආයෝජන. දක්ෂිණ සමාගමේ ආයෝජන. දක්ෂිණ සමාගමේ අපි ආයෝජනය කරලා තියෙනවා 1,50,000 කියන්නේ 150. මුදල් අඩු වීම. ඌව පොදු සමාගමට විකුණලා තියෙනවා. ඌව සමාගමේ කොටස් විකිණීම. ඒකත් කොටස් අපි ගත්ත කොටස් විකුණලා තියෙනවා. 125කට එක මුදල් ලැබීම. ඒක මුදල් ලැබීම. අපි 905ට දීපල අරන් තියෙනවා. එහෙනම් දීපල පිරිතුපර මිලට ගැනීම. දීපල පිරියට උපකරණ. මිලට ගැනීම එක ආයෝජන ක්‍රියාකාරී. ස්ථාවරත්ව අරන් තියෙනවා 950. මුදල් අඩු වීම. දීපල විකුණලා තියෙනවා 200ක මුදල් ලැබීම. දීපල පිරියට හා උපකරණ. විකිණීම. දේපල පිරියට හා උපකරණ විකුණලා තියෙනවා 200ක. ඒක මුදල් ලැබීම ආයෝජන ක්‍රියාකාරී. ලාභාංශ ආදායක් ලැබිලා. ඒකත් අපේ ලාභාංශ ආදායම් ලැබීම. ලාභාංශ ආදායම් ලැබීම විතර 25ක්. ඒකත් මුදල් ලැබීම. අටවෙනි ගැලපෙන කොටස් නිකුත් කිරීමක් කරලා තියෙනවා. කොටස් නිකුත් කිරීම. බලන්න වර්ෂය තුල සමාජ විසින් 9 කොටස් 25000 එකතු කියලා 20 බැගින් නිකුත් කරා. එහෙනම්
250යි 500. මුදල් ලැබෙනවා ප්ලස් එකකින් 500. අතුල්ලා ආවාස ගෙවල් තියෙන 150. අතුල්ලා ආවාස ගෙවීම. මුදල් යාම. අපි ලාභාංශ ගෙවලා තියෙනවා මුදල් යාම. ණය අරන් තියෙනවා බැංකු ණය. බැංකු ණය අරන් තියෙනවා එතන කියනවා 350ක් කියලා. මුදල් ලැබීම. මුදල් ලැබීම. එක්දාස් 50. මේ විද්‍යාවට සුදුම දක්වා හැටියට 880යි. හරි. ආයෝජන ක්‍රියාත්මක බලන්න. පස්සේ 50ක් ඍණ. මූල්‍ය ක්‍රියාත්මක මුදල් ප්‍රමාණය 700යි. අටසිය 30ක් කාලක්තිය විතර මුදල් හා මුදල් සම්බන්ධය වැඩි වෙනවා කියනවා. ගිණුම් වර්ෂයේ මුලට මුදල් හා මුදල් සම්බන්ධ 130ක් පිළිවෙලා තියෙනවා. කාලක්තියේ ආරම්භයේ. එහෙනම් කාලක්තියේ අවසානයේදී 0යි 6යි 960යි. එහෙනම් කාලක්තියේ අවසානයේ මුදල් හා මුදල් සම්බන්ධය 960යි. ඔක හොඳට තේරුම් අරන් ලියා ගන්න.
රයිට්. දැන් ඊළඟ ගාන හදන්න රෝල් කරගන්න. රයිට්. දැන් මම ඒ ගාන හදනවා ඊළඟ අභ්‍යාසංක දෙක. අභ්‍යාසංක දෙක හදනවා මම. ඔයාලා මෙන්න මේ විදිහට ඉඳ තියාගෙන රෝල් කරගන්න. අභ්‍යාස x සමානයි. සීමිත x සමානයි. හරි. අපිට විකුණු. අපිට විකුණු බලන්න 97.35ක් අත්පිටි. හරි. ඒක නායක පාලගෙන උත් ගහ ගන්න වෙනවා. හරි. පුතේ 97.100ට 35ක් අත්පිටනේ. එහෙනම් 33950ක් අත්පිට විකුණු. එහෙනම් 60050ක් ණයට. 60050ක් ණයට. 63050ක් ණයට.
එතන බලන්න ආරම්භයේ පල්ලෙහාට යන ශේෂ්පත්‍ර දෙකක් තියෙනවා. ඒකේ ආරම්භයේ ණය හිමියෝ කියලා ගිණුම් වර්ෂයේ මුලට 16500. 16500ක්. ගිණුම් වර්ෂයේ අගට තියෙන ණය හිමියෝ ණය ගැතියෝ 13400. 13400. එහෙනම් විකුණුම් දන්නවා අපිට ණය ගැති ලැබීම හොයාගන්න පුළුවන් මුදල් කියලා. ඔන්න ණය ගැති ලැබීම. හරි. ගිණුම් වර්ෂයේ මුල ණය ගැති වෙනවා 16500ක්. ණයට එක්ක 63050ක්. දැන් ශේෂය 13400. හැටහය 150ක් ණය ගැති ලැබීම. එහෙනම් ණය ගැති ලැබීම 66යි 150. 66150 ණය ගැති ලැබීම. Y සමාගමේ ආයතන විකිණීම එක ආයතන ක්‍රියාකාරකම්. Y සමාගමේ ආයෝජන විකිණීම එක ආයෝජන ක්‍රියාකාරකම්. 25000යි. ණයකර නිකුතව මූල්‍ය ක්‍රියාකාරකම්. ණයකර නිකුතව මූල්‍ය ක්‍රියාකාරකම්. 20000යි. කොටස් නිකුතව මූල්‍ය ක්‍රියාකාරකම්. 60000යි. ඉඩම් මිලදී ගැනීම. ඉඩම් මිලට ගැනීම ආයෝජන ක්‍රියාකාරකම 80000ක් මුදල් අඩුවීම. පොලී ගෙවීම. බලන්න ගිය අවුරුදු පොලිය උපචිතරාම තියෙද කියලා. නෑ. එහෙනම් පොලිය ගෙවීම 1000. මුදල් යාම. ආදායම් බදු ගෙවීම 3000යි. මුදල් අඩුවීම. වර්ණය ප්ලස් සිදහස් කිරීම. පුතේ වර්ණය ප්ලස් ඒක ණය වර්ණය ප්ලස් කියන්නේ ණය ප්‍රාර්ථන එක නිදහස් කරලා තියෙනවා. 10000. එහෙනම් මුදල් අඩුවීමක්. වර්ණය ප්ලස් සිදහස් කරනවා කියන්නේ මුදල් අඩුවීම. Y සමාගමේ ලාභාංශ ලැබීම. Y සමාගමේ Y සමාගමේ ලාභාංශ ලැබීම 3000යි. මුදල් ලැබීම. දිගුකාලීන ණය ගැනීම මූල්‍ය ක්‍රියාකාරකම්. දිගුකාලීන ණය ගැනීම මූල්‍ය ක්‍රියාකාරකම් 30000යි. මුදල් ලැබීම. දිගුකාලීන ණය ගෙවීම. දිගුකාලීන ණය ගෙවීම. ඒකත් මූල්‍ය ක්‍රියාකාරකමක් 10000ක් මුදල් අඩුවීම. ඊළඟ එක ගෘහ භාණ්ඩ ගැනීම ආයෝජන ක්‍රියාකාරකම්. ගෘහ භාණ්ඩ ගැනීම ආයෝජන ක්‍රියාකාරකම් 15000යි. මුදල් අඩුවීම. පොලී ලැබීම ආයෝජන ක්‍රියාකාරකම්. පොලී ලැබීම ආයෝජන ක්‍රියාකාරකම් 8000. මුදල් ලැබීම. ගැනුම් 60000 65ක් අත්පිට. එන අත්පිට ගැනුම් මුදල් යාම. අත්පිට ගැනුම්.
40300. අපිට ගෙනම 40300. එතන ණයමි අපිට ණයමි ගෙවීම හොයාගත්තා. ඔන්න ණයමි පාන ගෙවීම. ආරම්භයේ ව්‍යාපාරේ ණයමි ඉන්නවා 18500. වර්ෂයේ අගට ණයමි වෙනවා 19200. 19200ක් ගැනු 21700. එහෙනම් 21700ක් ණයට ගැනු. ඊට මුදල් ගෙවීම හොයාගන්න පුළුවන්. 21000. ණයමියට මුදල් ගෙවලා තියෙනවා පුතේ 21000. එහෙනම් ණයමි ගෙවීම 21000. මුදල් අඩුවීම. වැටුප් සහිත වැටුප් සහිත වියදම් ගෙවීම. වියදම් ගෙවීම 25000ක් මුදල් අඩුවීම. ස්ථාවරකම් කියලා නැහැ. ඊළඟට ලාභාංශ ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම්. ලාභාංශ ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම් 5000. එච්චරයි. කාලච්ඡේදයේ ආරම්භයේ බලන්න. කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් තියෙනවා පුතේ 500. බැංකු තියෙනවා 250. ඉල්ලුත් පැප තියෙනවා 500. එතන 1250. කාලච්ඡේද ආරම්භයේ 1250 කාවන උත්තරේදී කියලා. හරි. ධාතුන්දා සතසිය. නවදා සතසිය මුදල් මේකින්. 59000ක් ඍණ මුදල් යාම.
හරි පුතේ වේවාන් 37050 කියනවා කාලත්වයේ අවසානයේ උදාහරණ හම්දා සම්බන්ධයි. උත්තරේ හරි කියලා බලන්න පුළුවන්. මොකද ඒකට හේතුව ශේෂපත්‍රයේ තියෙනවා කාලත්වයේ අවසානයේ මුදල් ශේෂය. ඒෂා අපිට උත්තරේ හරිද කියලා බලන්නත් පුළුවන්. හරි. කාලත්වයේ අවසානයේ මුදල් බලන්න කාලත්වයේ අවසානයේ මුදල් තියෙනවා බලන්න කාලත්වයේ අවසානයේ මුදල් තියෙනවා 4000. බැංකුවේ තියෙනවා 32050. ඉල්ලුම්ට පැතුරා 1000. ඒ තුනෙන් එකතු 37050 කියනවා. මේ කාලත්වයේ මුදල් හම්දා සමානයි වැඩි වෙලා තියෙනවා 35700. කාලත්වයේ ආරම්භයේ මුදල් හම්දා සමානයි තියෙනවා 1250. මුදල් බැංකු ශේෂය ඉල්ලුම් තැන්පතු තුනේ එකතු. කාලත්වයේ අවසාන ශේෂය එනවා. ගාන ඉවර කරගන්න. හොඳ අවබෝධයෙන් ඒ ගාන හදන්න හොඳ ගාන.
රයිට් පුතේ දැන් ඊළඟ ගාන බලන්න. රයිට් අභ්‍යාසංක 3 බලන්න. පුතේ අභ්‍යාසංක 3ට අදාළව මේක මේ විදිහටම අදාහ ගන්න පිටක් වෙනස් ගන්න. මම පැහැදිලි කරනවා එක හෝම්වර්ක් එකක් විදිහට කරන්න මම පැහැදිලි කරන එකක් ගන්න යා. අභ්‍යාසක 3. ඉතලා බලන්න අත්පිට විකුණුම් තියෙනවා 8900. මුදල් ලැබීම. ඒක මේ මූල්‍ය මිනිමම් ක්‍රියාකාරී. නායකයන් එළවෙනවා 10500. ඒක මූල්‍ය මිනිමම් ක්‍රියාකාරී. බැංකු ණය අරන් තියෙනවා 500. ඒක මූල්‍ය ක්‍රියාකාරී. ස්ථාවර තැන්පතට පොලිය ලැබෙනවා 100ක්. ඒක මිනිමම් ක්‍රියාකාරී. පොලිය ලැබෙන එක මිනිමම් ක්‍රියාකාරී. පරිගණක විකුණන වෙලාව මුදලක් ඒක ආයෝජන ක්‍රියාකාරක. ආයෝජන විකුණුම් ආයෝජන ක්‍රියාකාරක. කොටස් නිකුත් කිරීම මූල්‍ය ක්‍රියාකාරක මුදල් ලැබීම. පරිපාලන වියදම් මුදල් ගෙවීම. පරිපාලන වියදමට මුදල් ගෙවන විතර 1600ක් ඒක මෙහෙයුම් ක්‍රියාකාරක මුදල් අඩු වීම. බෙදාහැරී වියදම් මෙහෙයුම් ක්‍රියාකාරක මුදල් අඩු වීම. අත්පිට ගැනුම් මෙහෙයුම් ක්‍රියාකාරක මුදල් අඩු වීම. ණය හිමි ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරක. කාර්යාල උපකරණ අරන් තියෙනවා ඒක ආයෝජන ක්‍රියාකාරක. ඒක ආයෝජන ක්‍රියාකාරක. ණය ආපසු ගෙවලා 200ක්. ඒක මූල්‍ය ක්‍රියාකාරක. ණය පොලිය කරන එක දාන්න මූල්‍යයේ වෙනම පෙන්නන්න පොලිය වියදම් කියලා. පොලිය එකයි බදු එකයි. පොලිය 120යි බදු 950 දෙක පෙන්නන්න මූල්‍ය ක්‍රියාකාරකම මෙහෙයුම් ක්‍රියාකාරකම අඩියි. ලාභාංශ ගෙවීම මූල්‍ය ක්‍රියාකාරකම. මේකේ මුදල් ලැබීම් ගෙවීම් දීලා තියෙන නිසා කෙලින්ම දාන්න පුළුවන්. ඔය වක්‍රමයට ගන්න තව තොරතුරු ටික ඕනේ වෙන්නේ අපිට. ඔය අනිත් තොරතුරු ඕනේ වෙන්නේ වක්‍රමයට ගන්න. අභ්‍යාසක 3 ලේසි. බලන්න අභ්‍යාසක 4 හරි මම අභ්‍යාසක 3ක් ඉවර කරන්න බෝඩ් එකේ ටක් ගන්න. අභ්‍යාසක 4 sorry 3 රුවන් සම අත්පිට විකුණුම් අත්පිට විකුණුම් 8500. නායක ලැබීම 10500. බැංකු ණය මූල්‍ය 500යි. ස්ථාවර නමුත් පොලි ආයෝජන 100යි. පරිගණක විකිණීම ආයෝජන 150. ආයෝජන විකුණුම් 210.
කොටස් එකතු කිරීම මූල්‍ය. කොටස් එකතුව මූල්‍ය 400යි. පරිපාලන වේලා 1600යි කර යාම. බෙදාහැරීම් වේලා 1750. අත්පිට ගැනුම් 6210. ණය ගෙවීම 7500යි. ණය ආපසු ගෙවීම 200යි. ණය පොලිය ගෙවීම 120යි. ගෙවූ ආදායම් බදු 950. ලාභාංශ ගෙවීම 200යි. ගණනා මේකට නෝ 3030යි කොහේ වැරද්දක් තියෙනවා බලන්න.
ආන්දර කාර්යයට ගෙන යන්න. කාර්යය උත්පන්න ගැලපෙන තියෙනවා 1000. 546 ඉන්න. එක්දාස් එකසිය 30යි. දෙදාස් 30 දෙදාස් 30ක් එනවා. ඉවර කරගන්න. අභ්‍යාස තුන ඉවර කරගන්න.
right. හරි පුතේ අභ්‍යාස සංඛ්‍ය 4 පුළුවන් නම් ගෙදරදී try එකක් දෙන්න. අපි ඒකේ තව ගණන් දෙකක් හදලා වක්‍රමයට සමාගම් පටන් ගන්නවා ඊළඟට සමාගම් ටියුට් එක එවනවා ඒකේ print out එකක් ගන්න. right එහෙනම් good night අපි නතර කරමු.